ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මොකක්ද මේ නඩුවේ පසුබිම? ත්‍රිකුණාමලය කොටුව මාර්ගයේ පිහිටි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරයට අයත්යයි කියන ඉඩමක තබා ඇති බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට පොලිසිය උත්සාහ කරන බවට චෝදනා කරමින් බලන්ගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසක් නොවැම්බර් 16 වෙනි දින විරෝධතාවක් ආරම්භ කළා. කෙසේ වෙතත් අදාළ ඉඩමේ වෙරළ ආසන්නයේ අවන්හලක් පිහිටුවා ඇති බව පසුව අනාවරණය වුණා. විරෝධතාවයට ප්‍රධාන හේතුව වෙරළ සංරක්ෂණ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් අවන්හල ඉවත් කිරීමට උත්සාහ කිරීම බව පසුව තහවුරු වුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විරල ආරක්ෂක පනත උල්ලංඝනය කිරීම සහ නීති විරෝධී ඉදිකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 16 දෙනෙකු නම් කරමින් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ගොනු කරනු ලැබුවා. පසුගිය බදාදා නඩුව විභාගයට ගත් විට අධිකරණීය හමුවේ පෙනී සිටියේ පුද්ගලයන් 9 දෙනෙකු පමණයි. ඒ අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ වරින්තුවක් නිකුත් කරනු ලැබුවා. මෙම තත්ත්වය තුළ නඩු විභාගයට පෙර එක් පුද්ගලයෙකු පොලිසියට බහර වූ අතර අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ පුද්ගලයන් 10 දෙනාම ලබන 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලෙසයි. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියද වෙරළ ආරක්ෂණ පනත යටතේ අප ලබා දිය නොහැකි බවට අධිකරණය නියෝග කර තිබෙනවා.